ගොඩ යන්න කැමති ඔයාලට AI වලින් කිසිම වියදමක් නැතුව වීඩියෝ හදන්න පුළුවන් ක්‍රමයක් මම ඔයාලට අද මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඒක නිසා වීඩියෝ එක ස්කිප් නොකර අවසන් වෙනකම්ම බලන්න. මේ තියෙන්නේ ඉතාමත්ම සරල ක්‍රමයක්. මේකෙදි කරන්න තියෙන්නේ ඔයාගේ YouTube එකට ගිහිල්ලා ඒකේ තියෙන ප්ලස් මාක් එක ක්ලික් කරලා ඊට පස්සේ උඩින් පෙන්නන තරු ලකුණට ගියාම මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් පෙන්නනවා. අපිට ඕන නම් මේන් එකක් තෝරගෙන වීඩියෝ හදන්නත් පුළුවන්. මේන් එකක් තෝරගන්න අපිට ටයිප් කරන්න දෙයක් නැහැ. අපිට ෆොටෝ එක ඇඩ් කරන්න විතරයි තියෙන්නේ. එහෙම නැත්නම් අපිට ක්‍රියේට් වීඩියෝ කියන එකට ගිහිල්ලා අපි ගැලරි එකේ තියෙන ෆොටෝ එකක් තෝරගෙන අපිට ඒක හදන්න ඕන කොයි විදිහටද කියන එක මෙයාට දුන්නාම මෙයා වීඩියෝ එක අපිට හදලා දෙනවා. මේකෙදි අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි තමන්ගේ ෆොටෝ එකක් හරි නැත්නම් වෙන කෙනෙකුගේ ෆොටෝ එකක් දාන්න නම් එයාගේ අවසරයක් ඇතුව හරි තමයි මේකට ෆොටෝ එක අප්ලෝඩ් කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපිට වීඩියෝ එක හදන්න අවසර දෙන්නේ නැහැ. අපි මේ විදිහට ලබා දුන්නාම මේ වගේ ටික වේලාවක් යනවා ඒක ජෙනරේට් වෙන්න. මේකෙදි අපිට තියෙන එකම වාසිය තමයි වෙහස මහන්සියක් නැතුව අපිට ඇති තරම් ෂෝට් වීඩියෝ AI වලින් හදා ගන්න පුළුවන්. මේකේ තියෙන වාසිය තමයි AI වීඩියෝ හදන්න දන්නේ කියන ඕන කෙනෙක්ට මේ විදිහට වීඩියෝ හදා ගන්න පුළුවන්. මේකෙදි අපිට කියන්න ඕන දේ ටයිප් කරාම ඒක AI වොයිස් එකක් විදිහට ජෙනරේට් වෙනවා. ඒ වගේම අපිට වොයිස් එකක් නැතුව මියුසික් එකක් උනත් මේකට ඇඩ් කරන්න පුළුවන්. අපි මේකෙදි වොයිස් එකක් හරි මියුසික් එකක් හරි ගැන සඳහන් කරේ නැත්නම් එයාලා ඒකට ගැලපෙන මියුසික් එකක් ඔටෝමැටිකලි වීඩියෝ එකට ඇඩ් කරනවා. මම හිතන විදිහට මේක තමයි ෆ්‍රී ෂෝට් AI වීඩියෝ හදන්න පුළුවන් ලේසිම ක්‍රමය. ඉතින් මේ විදිහට ටික වෙලාවක් අපිට බලන් ඉන්න වෙනවා මේක ලෝඩ් වෙනකන්. ඊට පස්සේ අපිට මේක ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න හරි නැත්නම් YouTube එකට අප්ලෝඩ් කරන්න හරි පුළුවන්. මේ තියෙන්නේ අපි හදපු ලස්සන වීඩියෝ එක. මේකෙදි අපි ෆොටෝ එකක් දුන්නට එයාලා අපිට ලස්සන වීඩියෝ එකක් හදලා දීලා තියෙනවා. ඔයාලට පේනවා මේකේ පල්ලෙහාන් තියෙනවා ඩවුන්ලෝඩ් කියලා එකක්. අපි ඒක ක්ලික් කරාම අපිට මේ වීඩියෝ එක ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. කියන අපේ ගැලරි එකට ඩවුන්ලෝඩ් වෙනවා. අපි බලමු ඒ ඩවුන්ලෝඩ් කරපු වීඩියෝ එක. ඔයාලට කැමති නම් මේ වීඩියෝ එක කෙලින්ම YouTube එකට අප්ලෝඩ් කරන්නත් පුළුවන්. ඒකට මේකේ තියෙන next button එක ක්ලික් කරලා ඊට පස්සේ මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකට ආවම මේකේ උඩ පෙන්නන add music කියන එකට ගිහිල්ලා ඒකේ තියෙන කැමති music එකක් හරි නැත්නම් ඔයාලට generate වෙලා ආපු original voice එක හරි තියන්න පුළුවන්. ඊට පස්සේ next එකට ගිහිල්ලා ඔයාලට කැමති නම දෙන්න පුළුවන්. මම මේකට දෙනවා ලස්සන පරිසරය කියන නම. ඊට පස්සේ ඔයාලට පුළුවන් අප්ලෝඩ් ෂෝට් කියන එකට ගිහිල්ලා මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. ඔයාලට පුළුවන් Chinese AI animation video කියන මේ app එකෙන් ඔයාලට කැමති විදිහට AI animation photos videos හදාගන්න. මේකෙදි spelling grammar වැරදුනට හවුලක් නැහැ. මේකෙදි English වලින් හරි Chinese වලින් හරි තමයි අපිට හදන්න ඕනේ. ටයිප් කරන්න ඕනේ. එතකොට මේ විදිහට වීඩියෝ එකක් හරි අපිට ඇනිමේෂන් ෆොටෝස් හරි හදා ගන්න පුළුවන්. අපි දැන් බලමු මෙහෙම හදපු වීඩියෝ එකක්. මේ විදිහට අපි හදාගත්තු වීඩියෝ ඩවුන්ලෝඩ් කරලා ඒක CapCut එකට මෙහෙම ගැලරි එකෙන් තෝරලා ඇඩ් කරගෙන අපි මුලින්ම කරන්න ඕනේ ඒකේ තියෙන AI generate කියන මාක් එක වලට පේනවා මේ තන දුවන AI මාක් එක. ඒ මාක් එක අපි අයින් කරගන්න ඕනේ. අපි දැන් බලමු කොහොමද මේ මාක් එක අයින් කරගන්නේ කියලා. මුලින්ම අපි මේ විදිහට ඇඩ් කරපු වීඩියෝ එක සිලෙක්ට් කරලා ඒකට ඉෆෙක්ට් වලට ගිහිල්ලා ඒකෙන් blur කියන එක තෝරලා අපි ඒක වීඩියෝ එකට ඇඩ් කරන්න ඕනේ. අපි මේ විදිහට ඇඩ් කරගත්ත එක අපි මුළු වීඩියෝ එකට මේක ඇඩ් කරගන්න ඕනේ. මේ විදිහට ඒක ඇදලා ඇඩ් කරගත්තට පස්සේ ඊට පස්සේ අපි බැක් ගිහිල්ලා ඒකේ තියෙන ඕවර්ලේ එක හොයාගෙන අපි කලින් ඇඩ් කරපු වීඩියෝ එකම ප්ලස් මාක් එකකින් අපි ආයෙමත් ඇඩ් කරගන්න ඕනේ. මේ අපි ඇඩ් කරගත්තු එක අපිට ඒක ලොකු පොඩි කරන්න පුළුවන්.
ඒක නිසා අපි එක ගානට ලොකු පොඩි කරලා අරකට සමපාත වෙන විදියටම තියාගන්න ඕනේ. එහෙම තියාගත්තට පස්සේ ඊට පස්සේ අපි මේකට මාස්ක් එක ඇඩ් කරන්න ඕනේ. මාස්ක් එක ඇඩ් කරන්න මම කියවම වල පේනවා මේකේ මාස්ක් කියලා එකක්. ඒකට ගියාම අපිට අවශ්‍ය හැඩේ එකෙන් තෝරන්න පුළුවන්. මාස්ක් කියන එකේ හැඩ කිහිපයක්ම තියෙනවා. ඒකෙන් අපිට ගැළපෙන හැඩය අපි තෝරගන්න ඕන. මොකද වීඩියෝ එකෙන් වීඩියෝ එකට ඒකේ හැඩය වෙනස් වෙන්න පුළුවන්. ඒ විදිහට හැඩේ තෝරගෙන අපේ අවශ්‍ය තැනට ඒක තියලා මතක ඇතුව හරි සලකුණ ක්ලික් කරන්න. ඊට පස්සේ අපි මෙහෙම වීඩියෝ එක පොඩ මූව් කරලා අපිට ඊළඟට මාස්ක් එක වැටෙන්න ඕන තැන. ඒ කියන්නේ මේ වීඩියෝ එක චාලනය වෙලා ඊළඟට යන තැනට අපි වීඩියෝ එක යටින් තියෙන කොටුවත් එක්ක තියෙන ධන ලකුණ ක්ලික් කරලා ආයෙ මාස්ක් එකක් ඇඩ් කරන්න ඕන. ඒ විදිහට වීඩියෝ එකේ අපිට අයින් කරන්න ඕන මාක් තියෙන තැන් වලට ඒ ප්ලස් ලකුණත් එක්ක තියෙන කොටුව ක්ලික් කරලා මාක්ස් ඇඩ් කර වීඩියෝ එක අපිට හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ විදිහට මාස්ක් ඇඩ් කරලා AI මාක් එක අයින් කරාට පස්සේ අපිට වීඩියෝ එක පේන විදිය. ඊට පස්සේ අපිට පුළුවන් මේ වීඩියෝ එකට ෆ්‍රේම් සයිස් එකක් තෝරන්න. ඒ කියන්නේ අපි මේක අප්ලෝඩ් කරන්නේ YouTube short YouTube long video එකක් විදියටද නැත්නම් Instagramද ඔයාලා මොකද මේක අප්ලෝඩ් කරන්න කියන එක මත ඔයාලට මේකේ ෆ්‍රේම් එක තෝරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට ටෙක්ස්ට් කියන එක ඇඩ් කරමු. ඒ කියන්නේ අපි ටෙක්ස්ට් විදියට නම් කතා කියන්නේ අපි ටෙක්ස්ට් එකට ගිහිල්ලා ඒකේ ඇඩ් ටෙක්ස්ට් ගිහිල්ලා ඔයාලට කැමති ටෙම්ප්ලේට් එකක් තෝරලා නැත්නම් ෆොන්ට් එකක් හරි කැමති එකක් තෝරලා අපිට පුළුවන් අපිට කියන්න ඕන අදහස හෝ අපි දෙන්න ඕන දෙබස ඒකේ ටයිප් කරන්න. ටයිප් කරලා ඔයාලට පුළුවන් වීඩියෝ එකේ සයිස් එකට ඒක ලොකු පොඩි කරලා හදාගන්න. ඔයාලා වීඩියෝ කැලි කිහිපයක් එකතු කරලා එකපාරට වීඩියෝ එක හදනව නම් ඒ වීඩියෝ කැලි ඔක්කොටම වෙන වෙනම ටෙක්ස්ට් ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේකට කොහොමද සවුන්ඩ් එකක්, මියුසික් එකක් නැත්නම් වොයිස් එකක් ඇඩ් කරන්න කියලා. මේ විදිහට ඔයාලට පුළුවන් ඔඩියෝ කියන එක ක්ලික් කරලා ඊට පස්සේ සවුන්ඩ් වලට ගිහිල්ලා මේකේ අපිට දීලා තියෙන සවුන්ඩ් එකක් හරි නැත්නම් ඔයා ෆෝන් එකේ ඩවුන්ලෝඩ් කරලා තියෙන මියුසික් එකක් හරි ඔයාලට මේකට ඇඩ් කරන්න පුළුවන්. මේකෙදි මතක තියාගන්න ඕන කාරණයක් තමයි ඔයාලා ඒ විදිහට අමතරව සවුන්ඩ් එකක් හරි මියුසික් එකක් හරි ඇඩ් කරනවා නම් අපි ඔරිජිනල් දාපු වීඩියෝ එකේ තියෙන සවුන්ඩ් එක මියුට් කරන්න හරි නැත්නම් ඒක බිඳුවටම හරි දාන්න හොඳට මතක තියාගන්න. දැන් අපි මෙතනදී වීඩියෝ කෑලි දෙකක් තියෙනවා. ඒ කියන්නේ වීඩියෝ එකක් උඩ වීඩියෝ එකක් තියෙනවා. එතකොට අපි මතක ඇතුව පළවෙනි වීඩියෝ එකේ වගේම දෙවෙනි වීඩියෝ එකෙත් සවුන්ඩ් එක බිඳුව කරන්න ඕනේ. එතකොට තමයි අපි අමතරව ඇඩ් කරපු මියුසික් එක හරියට වීඩියෝ එකේ ප්ලේ වෙන්නේ. ඒක නිසා මතක ඇතුව ඒ දෙක මියුට් කරන්න හරි වොලියුම් එක 0 කරන්න හරි මතක තියාගන්න. විශේෂ කාරණේ තමයි අපි වීඩියෝ එක හදලා ඉවර වුණාට පස්සෙත් සයිස් එක, මියුසික් එක, ටෙක්ස්ට් එක කියන ඒවා අපිට මේ වීඩියෝ එකේ වෙනස් කරන්න පුළුවන්. මම වහන් හිටිය ඔයාලට ගොඩක් ස්තුතියි.